දුවලා බේරෙන්නත් බෑ පේනෝනේ. පාඩුවේ ඉන්නවද? අද ආව පොඩ්ඩක් ජෝ බලන්න කාලෙකින් මේ වීඩියෝ එකක් අරන් එන්නත් බැරුණා මේ ජෝව මෝට් එක දාලා තියෙන්නේ මොකදම කලාපයක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් බලන්න කියලා තිබ්බා. එයාගේ මතපල ගැන පොඩ්ඩක් බලන්න තිබ්බා. ඒ දෙක බලන්න බලමු අපි ගිහිල්ලා. යන ගමන් අලින්ට කැම දාන පැත්තටත් පොඩ්ඩක් ඔළුව දැම්ම. අද 3 දෙනා ඉන්නේ මේ කට්ටිය ටිකක් මදි නිසා මේ මාත් පොඩි සපෝට් එකක් දීගෙනම කොහොම ජෝය පැත්තට යමු. ජෝ වගේ මද පොළ පොඩ්ඩක් ඇරිලයි කියලා පණිවිඩයක් ආවා අපේ රංජන අයියගෙන්. එයා තමයි මෙයා බාර වෙන්නේ. චුට්ටක් බලන්න ආවම ඈතට යාම දැක්ක ගමන් යකා වගේ මෙන්. මොකක් හරි ඒකට තුවාල කරගෙන. මෙන්න මෙතන මේ කම්මුල ගාව පොඩි මේකක් නම් තියෙනවා තමයි. මේ ඇරිලා නෙමෙයි මොකක් හරි කෝට්ටක් අතුල් වල තුවාල කරගෙන වගේ. මේ තියෙන්නේ යාගේ මෝට් එක යාට වෙන් කරලා තියෙන එක. මේ මෙතනින් කාණුවක් කපලා තියෙන අර බලන්න ආපු අයත් ඉන්නවා එතන. එතකොට මෙන්න මෙතන මේ යාට ආයේ ගොඩ වෙන්න ඕනේ. දැන් මට කෝට් එකකින් ගහන්න දන්නේ. මේ මෙයත් එක හරි පරිස්සමෙන් ඉන්නෝනේ. මෙයා දැන් කෝටු වලින් ලී වලින් හරි මේ අහුණාම ගල් වලින් එහෙම ගහනවා. මෙන්න මෙතන බලන්න ඕන මේ කාණුවෙන් මෙයා ගොඩ වෙන්න හදනවා කියලා පොඩි පණිවිඩයක් ආවා. ගොඩ වුණොත් අපේ බුවනක අන්නර පැත්තේ ඉන්නේ එහෙම මේ දින සමහර රණ්ඩු වෙන්න තියෙන. ඒක නිසා මේ හැම වැටක්ම අපි චෙක් කරලා බලන්න ඕන. මොකෝ ඈ තාම හොඳ නැහැ. ගස්වල එල්ලන ඉන්නට වැඩිය හොඳ නැද්ද ඔහොම ඉන්නක නිදහසේ ඇවිදලා කියලා. යකා මොකද්ද කරන්නේ? පාළුවේ ඉන්නවා. රිදෙන්නේ නැහැ. මෙතෙන්ට නම් මොනවා හරි කරන්න වෙයි වගේ. මේ වැට හෙට ආයෙ චෙක් කළා මේ ගල් ටිකක් හරි දාන්න ඕනේ. මෙයාට මේකෙන් බහින්න බැරිද? නැත්නම් මේ විල්ලා පොඩ වෙන එකේ පොඩි අවදානමක් තියෙනවා මෙතන. කොහනේ? පාඩු ඉන්නෝ. යන හෙට
ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මද කිපෙන එක ගැන. මම කලින් වීඩියෝ වල ගොඩක් කියලා ඇති. මේ කාලෙදි පුරුෂ හෝමෝන 60 ගුණයකින් විතර වැඩි වෙනවා. එතකොට හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි නිසා මේගොල්ලොන්ගේ ශක්තියත් ශරීර ශක්තියත් වැඩි වෙනවා. ඒතකොට ඒ කාලෙදි තමයි ගස් කඩන්නේ, ගෙවල් කඩන්නේ, මිනිසුත් එක්ක අනිත් ගහගන්නේ. ඒ යාළගේ ශක්තිය පිට කරගන්න. එතකොට මෙහෙම මද කිපිලා ඉන්න සත්තු ගහක යට ගහලා ඉන්නකොට ඒගොල්ලොන්ගේ ශක්තිය පිට කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එහෙම වුණාම මේගොල්ලෝ තවත් දරුණු වෙනවා. ඒක නිසා තමයි ඉතින් අපේ රටේ තව ඉස්සරහට මේ වගේ තැන් මේ වගේ ස්ථාන තව ගොඩක් හැදෙන්න ඕන. මේගොල්ලොන්ට දැන් යාළගේ ශක්තිය පිට කරගන්න උපරිම අවස්ථාව නිදහස තියෙනවා. ඒක නිසා ආන පේනෝනේ දැක්කනේ. ගැහුවා. දැන් මං එනකන් මේක තියාගෙන රැකගෙන හිටියා නේ. හොඳ වැඩේ. තුවාල බලන්න ආවට ලෙඩාගේ. මේ තියෙන මේ මද පොළ ටෙම්පෝරල් ග්ලෑන්ඩ් කියලා කියනවා මේකට. ඔය සර්පයන්ටත් තියෙනවා. ඉතින් මේ කන් වලින් මේ දුඹුරු පාට පොඩි උකු දැඩි ගන්ධයක් තියෙන දියරයක් මේකෙන් පිට වෙනවා. ඒ වගේම මේ මෙතන ওই ලිංගය තියෙන්නේ එතනනුත් දියර විදියට හොගාලා බේරෙනවා. ඇස් වලින් පවා මද පිට වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මෙයත් එක හරියට අමාරුයි මේ කාලෙදි ගනුදෙනු කරන්න. ඒ නිසා එහෙම ඉන්න එක ඉතින් නිදහස් කියලා හිතනවා. මෙයාට ගෑනු සතෙක් නැද්ද කියලා ගොඩක් අය අහලා තිබ්බා. මෙයා තව ගෑනු සතෙක් එක තමයි 1991 හරි 3 හරි ලංකාවට ඇවිත් තියෙන්නේ. එයාගේ ගෑනු සතා මොනවා හරි ලෙඩක් වෙලා දුර්වල මොකක් හරි ලෙඩක් නිසා මැරිලා තියෙනවා. ඉතින් මෙයා විතරයි ඉන්නේ. ස්වාභාවික පරිසර දෙකක ඉන්නේ මහද්වීපම දෙකක. ආසියානු මහද්වීපේ, අප්‍රිකානු මහද්වීපේ ගොඩබිමෙන් ඉතාම විශාල දුරකින් වෙනස් වෙලා ඉන්න සත්තු අපිට ස්වාභාවික පරිසරේ හරි කෘත්‍රිම පරිසරයක හරි එකතු කරන එක අපි කෘත්‍රිමව කරන එක වැරදි දෙයක්. ඒක සබාදහමට පිටුපාන දෙයක්. ඉතින් අපි විද්‍යාත්මකව සත්තුන්ගේ පහසුකම් සහ සත්තුන් රැඳවීම කරන ආයතනයක් රටේ ඉන්න ප්‍රධානම රාජ්‍ය ආයතනය සත්තු හැසිරීම පිළිබඳ. ඉතින් ඒක නිසා අපිට මෙයාලාට මේ ලංකාවේ අලි ආසියානු අලි එක දාන්න බෑ. ඒක නිසා තමයි මෙයා මේ විදිහට වෙන් කරලා තියෙන්නේ. ඉතින් සෑහෙන උත්සාහ කරනවා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙයාට සහකාරියක් ගේන්න. අපි දන්නේ නෑ ඒක කවද කරන්න පුළුවන් වේවිද කියන එක නම්. එහෙම දෙයක් වුණ කොටයක් අල්ලගත්තා. මෙයත් එක්ක මේ වීඩියෝ කරන එක නම් ඉතාම අවදානම් වැඩක්. ලිය. යාරකින් එකක් වැදුනා නම් ඇති. දැන් ජෝබ මෙතන බලාගෙන ඉන්නේ. අන්න අර කණු දෙක අතරින් මම යන්න ඕනේ. තෙන්දී යාට ළඟටම යන්න පුළුවන්. ඒ කණු දෙක වැටා ළඟටම යන්න පුළුවන් තැන. මම දැන් එතනින් යන්න යනවා. මම ආපු වැඩේ බැලුවා මෙයාගේ මේ එයාට බයයි කියලා දැනෙන තාක්කල් එයා තමයි චණ්ඩියා. හැබැයි මං එයාට බය නැහැ කියලා පෙන්නපු ගමන් එයා පස්සට යනවා. What? Ayan na. Kya? Heta. Heta. Ali heta. Heta. Lihat. Heta. He. Lihat. මම බලන්න මෙතන කෝට්ටක් තියෙනවා. මේ කෝට්ට හොයාගෙන තමයි ඉන්නේ. මේ කෝට්ටෙන් තමයි ඊළඟ ෂොට් එක හම්බෙන්නේ. හරි ඉව කර කර හොයනවා කෝට්. ආයෙත් හරි හොයාගෙන හදන්නේ.
හෙත 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 ඔන්න දැන් මම අතෙන් යනකම් දුවනවා. මේක මැදින් දුවන්න තියෙන්නේ. බලමු මාත් එක්ක දුවන. දුවලා බේරෙන්නත් බෑ පේනෝනේ. යස්සේ. හෙලෝ. මේකත් එක මතකයක් විතරයි. පාඩුවේ ඉන්නවද? පාඩුවේ ඉන්නවද? මේ ඔදයට channel එකට වීඩියෝ එකක් දානවා කියන්නේ මරණය අතේ තියන් ඉන්නා වගේ වැඩක්. හොඬෙන් දල වලින් ගහන්න බැරනම් අතින් හරි ගහනවා. පොළු වලින් හරි ගහනවා. ඉතින් ඒක නිසා තමයි අපිට වීඩියෝ එකක් ගේන සෑහෙන කාලයක් යන්නේ. හරි අවුලක් නෑ දැනට චූටි නිකන් හැම චුට්ටක් චූටි නිකන් කුණු හැම තුවාලලා විතරයි තියෙන්නේ. ආයේ මේ මොනවාද අතනත් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න නැහැ. එතන ගල් ටිකක් ගෙනත් දාන්න ඕන. එතකොට ඒක හරහා යා එන්නේ නැහැ. මොකද ගල් පා ගන්න ටිකක් එච්චර කැමති නැහැ. ඒ ටික තමයි නිරීක්ෂණ තියෙන්නේ. මේක අපි ගිහින් බලලා පොඩක් හෙටම හදලා දාන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි අපේ රාජකාරිය. මේ සත්තුන්ගේ සෞඛ්‍ය සහ සත්තුන්ගේ ආරක්ෂාව. එතකොට මේ අරණවල් වල ආරක්ෂක විදුලි වැටවල් ආරක්ෂක බැමි මේ තියෙන්නේ. ඒවා සම්බන්ධව නිරීක්ෂණය කරන එක තමයි. එතකොට අපි අලි බලා ගන්න අයගේ ආරක්ෂාව, ඒගොල්ලෝගේ සෞඛ්‍ය, මේගොල්ලෝගේ කෑම ගැන. ඒක තමයි මගේ ජොබ් එක. ජයවා subscribe කරලා තියාගන්න. පුළුවන් හැම වෙලාවෙම මේ වගේ වටින දෙයක් අරන් එන්න උත්සාහ කරනවා. ඔන්න. උත්සාහ කරනවා. මේ එන්න රිදියගම සපාරි පාකයකට මේ වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්. සත්තු කොහොමද නිදැල්ලේ ඉන්නකොට, කැලේ ඉන්නකොට කොහොමද හැසිරෙන්නේ කියලා. ජයවා.